ඔයගොල්ලෝ මගේ ඩාර්ක් ඇල්කමි එක්ස්පෝ එකේ වීඩියෝ එක බලුවා නේද? ඉතින් මට අද හිතුණා මම හදපු වගේ පොඩි එක්සිබිෂන් එකක් කරන්න. ඔයගොල්ලෝ කැමති වෙයි කියලා හිතනවා. මේක නම් ඉතින් යින් ගෑන් එක ඔයගොල්ලන් දන්නවා ඇති ඩ්‍රැගන් ඇන්ඩ් ටයිගර් මේ කොස්මික් බැලන්ස් එක මේකෙන් පෙන්නන්නේ. එතකොට මේක ඇවිල්ලා මම හැදුවේ be the light in a world of darkness වගේ නිකන් තීම් එකකට නිකන්. ඔයාලට තේරෙනවද නිකන් ලූප් එක ඩාර්ක් වුණාට නිකන් කලර්ස් පොඩ්ඩක් ලයිට් ගතියක් තියෙන හින්දා මේක නම් ඉතින් ක්‍රොස් එකක් ඉතින් මම එතකොට ලයිට් එකක් දැම්ම නිකන් එක්ස්පෙරිමන්ට් එකට වගේ හදපු එකක්. මේ ඉතින් ඉන්නේ මගේ රෙඩ් ඉන්ඩියන් ගර්ල්. මට නිකන් ආස හිතුණා මේ පිහාටුත් එක්ක වොක් හරි කරගෙන ඉතින් මම කල්පනා කරා කුකුලෙක් වගේ හදලට වඩා මේ වගේ එකක් හොඳයිනේ කියලා. රෙඩ් ඉන්ඩියන් ගර්ල් කෙනෙක් හැදුවා. මේ පිහාට නම් මාරු කරන්න පුළුවන් නිකන් ස්ලොට්ස් වගේ තියෙනවා, හිල් වගේ තියෙන ඒවල ගහන්න පුළුවන්. මේක නම් මේ ස්කල් එක හැදුවේ මම මේක පාට කරේන රංගනි. ඔයාලට පේන ඇති පින්ක් කලර්, යෙලෝ කලර් ඒව දාලා එයාගේ ආස පාටවල දාලා එයා පාට කරා. මම කලකෝල පෙන්නන්නම් මේක. මේ ස්කල්ස් හදලා පාට කරන්න ඇත්තටම අයිඩියා එකයි මේ පොඩි කතාවක් හින්දා මම ඔයගලට කතාව කියන්න බෑ. අපි ඉස්කෝලේ යන කාලේ කියන්නේ මට ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 19ක් විතර ඇති. ඒ කාලේ මේ අපි දාලා රැප් අහනවා හිප් හොප් මියුසික් එහෙම. ඒ කාලේ තිබ්බ සයිපර් සෙල් කියලා ගෲප් එකක්. ඕකේ ලෝගෝ එකට තිබ්බේ මේ ස්කල් එක මේ ගංජා ගෝලයක් එහෙම ගන්න මට මතක නෑ ඇල්බම් එක මට මතක විදිහට ස්කල් ඇන්ඩ් බෝන්ස් කියලා ඇල්බම් එකක් ආවා. ඕකේ. දැන් මගේ යාළුවෙක් හිටියා එයා ඒ කාලේ ඔය මිනි ඔලුවක් හොය හිටියේ. තවත් මේ ඒ පැත්තේ මගේ තවත් යාළුවෙක් හිටියා එයා ඉන්නේ මේ පල්ලි සෙමෙට්‍රි එකට එහා පැත්තේ. කොහමද පල්ලියේ ගොඩාක් කලින් වල්ලපු මිනි හැම එළියට දාලා අලුත් මිනි වල්ලලන්නේ මොකද පල්ලිය කනත්තේට පොඩිනේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා. මම දන්නේ කොහොමද ඒ නීති මේ දේවල් නම් මේ කොහොම හරි කලින් වල්ලපු මේ මිනි ගොඩ ගද්දි මේ එයා මගේ යාළුවා ළඟ ඉන්න හින්දා මේ කනත්ත ළඟ ඉන්න හින්දා ඔය පරණ මේ මිනි ඔලු හැම හම්බෙනවා. මේ පොර කරන්නේ ඔය විකුණනවා සමහරක් ඉන්නවනේ මේ පිසු ඩෑ. කොහමද මගේ යාළුවට ඕක සෙට් වෙලා එයා ඒක අරගෙන මේ දැන් ඔක පොඩ්ඩක් පොලිෂ් කරලා මේ එක જાති පේන් ගාලා කටවටේට ලිප්ස්ටික් ගාලා මේ ඉතුරු දත් ගොක්කම තිබ්බෙත් නෑ මම මතක විදිහට තිබ්බ ටික එක පාට ගාලා මේ නල්ල මැද ගංජා කොලයක් ගහලා මේ දැන් කන් දෙපැත්ත වගේ තියෙන හිල් දෙකක් වගේ ඒ දෙපැත්තෙන් අර ඉස්සරව තියෙන මේ දේවාල වල අතු පාට දිග නූල් තියෙන ගම් ඔකට මක්‍රමයක් වගේ කියලා කියන්නේ. අන්න ඒ වගේ තඩි දිග දෙකකුත් දාලා එන ෆනි එක දැක්කම හිනා යනවා. ඕක ඉතින් කබඩ් එකකට තියාගෙන දවස් දෙක තුනක් හිටියා. කොහොමද දවස් දෙක තුනකට පස්සේ පොත එනවා නිල් වෙලා. හැබැයි මොකද කියලා ඉතින් ඇහුවට පස්සේ පොත කියලා මේ මාද වැඩි මචං උනේ. දවස් දෙක තුනකට කලින් පොත නිදාගෙන ඉන්නේ නැද්දි එකපාරටම නිකන් ඇහැවල බද්ද නිකන් එලියක් වගේ ගිහිල්ලා මේ කබඩ් එක උඩ ඉන්නවලු නිකන් දන තියාගෙන වගේ මේ පැත්තක් මේ දිග කොණ්ඩයක් තියෙන පැත්තක් නිකන් මේ තට්ට වගේ නිකන් යකෙක් වගේ එකෙක්. ඕකට පොත බය වෙලා තමයි පස්සේ මම හිතන්නේ පල්ලියටත් ගිහලා ෆාදර්ගෙන් මේ ආශිර්වාද අරගෙන මොකයින විකාරයක් නැල්ලා තිබ්බා. ඕක මට ඔළුවේ තිබිලා මට ආසාවක් තිබ්බා මේ ඕක නිකන් ඇත්තම ස්කල් යන්නේ නිකන් හදලා නිකන් ඔයගේ මේ පාට ගන්න. ඉතින් ඕකෙන් තමයි මම ස්කල්යක් හදන්න පටන් ගත්තේ. ඉතින් මං හදද්දි අපේ එක්ක මේ වයිෆුත් නිකන් ඉන්නේ නැහැ. එයාත් අරගෙන රෝස පාට ගාලා මේ ස්කල් එක හැදුවා. මේක හයිඩ්‍රා මේ වෙලාව කොමික් මේ කොමික් ආසය ඔබ දන්නවා ඇති මේ පරණ ලෝගෝ එකක් හයිඩ්‍රා කියලා. මේක ඉතින් ඔයගොල්ලන් දන්නවනේ මේක වෙලාව වයිකින් කොම්පස් එක මේකට කියන්නේ වෙග්බී සීල් කියලා. මේක වෙලාව අයන් ක්‍රොස් එක. ඔයගොල්ලන්ට මතකද එදාද මං ගියේ එක්ස්පෝ වීඩියෝ එකේ මං අර මාර ආසාවෙන් හිටපු මේ ස්කල්ප්චර් එකක් තිබ්බේ මං කිව්ව එක ගන්න ඕනේ කියලා අන්තිමට ගිහලා මට මේක මිස් වුනේ මට ඇත්තට මේක ගන්න උමනාව තිබ්බට මගේ ඔළුවේ වැඩ කරේ ඇයි මට ඔක හදන්න බැරි කියන එකයි මං කල්පනා කරේ දැන් අද මං ඇවිල්ලා බැලුවා දැන් ඔය
මේක මට ස්කල්ප් එක ඇත්තටම නෑ මම මේක හදලා මේ මගේ කසින්ට එයාගේ බර්ත්ඩේ එකට තෑගි දුන්නා. මේ අපි වෙලාවක මේක ආවමත් හදමු කියන්නේ මම මේක මොඩල් එක හදලා තියෙන්නේ. මේ මට ඔක තියෙන්නේ මේ 3D print කරලා මේ paint කරන්න. අපේ process එක වෙලාවක කරලා වෙලා තියෙන වෙලාවක දැන් වෙන කෙනෙක් එකක් හදලා මගේ බිත්තිය ගැවුවා මට කිසි මේ ෆන් එකක් නෑ. මම ආසෙ මගේ දේවල් විතරක් මේ බිත්තියේ තියනවා. දැන් ආලක හදන්න මට උමනාව තිබ්බට ඔය හදයිද නැද්ද දැන් හැබැයි මං අනිවාර්යෙන් හිතනවා ක්‍රිස්මස් බ්‍රේක් එකේදී කොහොමද ක්‍රිස්මස් වල නිවාඩු තියෙනවානේ ඒ කාලේ ඔක හදනවා කියලා නිකන් මටම චැලෙන්ජ් එකක් විදියට ඒක මට හිතුනේ ඒකයි අපි ෆෝන්ස් ටිකක් කරලා රෙඩි වෙමු මේ ඔයගොල්ලන් ප්‍රොසෙස් එක බලන්න කැමති නම් මට කියන්න කොහොමද මේක හදන්න කියලා කැමති නම් කියන්න මේ එතන මටත් පොඩි මොටිවේෂන් එකක් එනකොට හදන්න ඕනේ කියලා ඒකමයි මම එක ගන්නවද නැද්ද කියලා හිතුවේ. පස්සේ මට හිතුණා නෑ ඒක ගන්නවා කියලා මේ මොකම හදන්න නැති වෙයි කියලා. දැන් ඒක නැති වුණානේ මට මොක අනිවාර්යෙන් හදනවා. අපි බලමු කොහොමයි ක්‍රිස්මස් නිවාඩුවට හදන්න. මේක නම් ඉතින් ඔයාලට මතක ඇතිලේ එදා මම අර එක්සිබිෂන් එකෙන් ගත්ත එකනේ. මේකත් ඔයගලන්ට පෙන්න මේක නයි මම හදපු එකක් නෙමෙයි. ඉතින් ඔයගලන් කැමති වෙන්නේ නැති කියලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න.